එක පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් විසින් කරන දෙයක් නිසා පාසලක හරි ආයතනයක හරි රටක හරි ඒ දේවල් වලට එහෙම බලපාන්න එහෙම ඉෆෙක්ට් කරන්න බෑ. හැබැයි ඉතින් පෞද්ගලික දේවල් ඔනාර ලීක් කරගෙන ගියොත් ඉතින් ඒක ඒ පුද්ගලයාම දරා ගන්න ඕනේ. ඇත්තටම ඉතින් දැන් ඔය මම දැක්ක පෝස්ට් ගොඩක් දාලා තිනවා අර මේ මිනිස්සුන්ගේ අර ෆොටෝස් දාලා අර මේ කේස් එකේදී ඇත්තටම හරි නින්දිතයි හරි කුජීතයි. ඒ කියන්නේ අනිත් මිනිස්සුන්ගේ ප්‍රශ්න වලින් කන්න හම්බ කරන්න එපා. දැන් නීතිය කරන්නේත් අනිත් මිනිස්සුන්ගේ දේවල් වලින් කන්න හම්බ කරන එකනේ. ඒ කියන්නේ ප්‍රශ්නනේ මිනිස්සුන්ගේ ප්‍රශ්න වලින් හම්බ කරලා කන එක. ප්‍රවෘත්ති කියන උනුත් කරන්නේ ඒක. අනිත් මිනිස්සුන්ගේ ප්‍රශ්න වලින් තමයි කාලා බීලා ඉන්නේ. ඉතින් හැමදේම එහෙම දොස්තරරුත් එහෙම අනිත් මිනිස්සුන්ගේ ප්‍රශ්න නිසානේ මිනිස්සු ලෙඩ නිසානේ ඔය මෙන්නේ. ඒක නිසා අපේ මේ චක්‍රයක් වගේ යන්නේ මේක. ඒ කියන්නේ මේ හැමදේම අනිත් මිනිස්සුන්ගේ ප්‍රශ්න නිසා ජීවත් වෙන පිරිසක් බවට පත් වෙලා. මන් දන්නේ මේක කොහොම නවත්තන්නද කියලා. ඉතින් කොහොම හරි ඉතින් මේ සිස්ටම් එක හැදිලා තින්නෙත් එහෙම. ඒ කියන්නේ අනිත් මිනිස්සුන්ගේ ප්‍රශ්න වලින් මුන් කඩා වඩාගෙන ජීවත් වෙන ආදල කේස ඇත්තට හරි නින්දිතයි. මේක ඒ වගේම දැනගන්න ඕනේ තමුන්ගේ පෞද්ගලිකත්වය තමුන් ළඟ තියාගන්න. අනිවාර්යෙන් ඒක තමුන් ආරක්ෂා කරගන්න ඕනේ. ඒක අනිවාර්යෙන් මතක තබා ගන්න. මොකද තමුන් කරන වැරදි වලින් තව එකෙක් කන්න බොන්න හදනවා. එච්චරයි.